මේ වගේ දෙයක් හදනවා නම් අනිවාර්යයෙන්ම මේකේ තියෙන සීක්‍රට් එක දැනගෙන ඉන්න ඕනේ. හරි මම ඒකට ඔයාලගේ රසනහර පුබුදවන සීක්‍රට් එක කියලා දෙනවා. මේකට මම මෑග්‍රෑම් 400ක් විතර තමයි අරගෙන තියෙන්නේ. ලුණු ලොකු ගෙඩියක් කපාගෙන තියෙනවා. ඒ වගේම කරපිංචා, ඒ වගේම අවු මිරිස් කරල් 3ක් විතර තමයි මම කපාගෙන තියෙන්නේ. ඔයාලා මෙන්න මේ වගේ ප්‍රමාණයට මෑ ටික කපා ගන්න ඕනේ. මම තාච්චියක් ලිපේ තියලා ඒකට තිල් තේ හැන්දක් විතර දාලා ඒ වගේම මෑ ටික ඒකට දාලා ලුණු අවු මිරිස් කරපිංච ටික එකතු කරගෙන තියෙනවා. මෙහෙම එකතු කරන්නේ මේක හොඳට තෙලේ තැම්බෙන්න දෙන්න ඕන නිසා. ඇත්තටම මෙන්න මේක තමයි මේකේ ප්‍රධානම රසවත්ම දේ. ඇත්තටම තෙලෙන් තැම්බෙන්න දුන්නාම මේක මාරම රසයි. මම මේකට 3-5 තේ හැඳි භාගයක් විතර එකතු කරනවා. ඊපස්සේ මිරිස් කුඩු තේ හැඳි භාගයක්. ඔයාලා මිරිස් ටිකක් කන්නවා අඩුයි වගේ නම් මිරිස් තේ හැඳි කාලක් විතර එකතු කරන්නත් පුළුවන්. තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. දැන් මම මේ ටික හොඳට කලවම් කරලා තෙලේ හොඳට බැදෙන්න දෙන්න ඕනේ. මේක හොඳට තෙලේ තැම්බෙන්න ඕනේ. තෙලෙන් තමයි මේක තැම්බෙන්න දෙන්නේ. මම ඊට පස්සේ මේකට ලුණු එකතු කරගන්නවා. ලුණු ඔයාලගේ රස පදමට එකතු කරගන්න ඕනේ. දැන් මේක නම් ටිකක් තැම්බිලා වගේ තමයි තියෙන්නේ. දැන් මේක හිතිලා තියෙන්නේ තෙලින් හොඳට තැම්බුණාට පස්සේ මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. හොඳට උපු කිරි තමයි දාන්නේ. ඒ මෑ ටික වැහෙන ප්‍රමාණයට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවානේ හොඳට තුනපහ ටික, මිරිස් ටික, කහ ටික හොඳට මික්ස් වෙනවා. අන්න ඒ විදිහට මම කලවම් කරලා තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ හොඳ එක උතුරගෙන එද්දි තමයි අපි ලිව ඕෆ් කරන්න ඕනේ. ඔයාලාට හොඳ වැඩි වගේ නම් ලිව ඕෆ් කරගන්න චුට්ටක් හින්දලා තමයි ඕෆ් කරගන්න ඕනේ. දැන් මේක හොඳට උතුරනවා. මම ටිකක් හොඳ ප්‍රමාණය අඩු කරගන්න ඕන නිසා මම ටිකක් ලිපේ තියලා තියෙනවා. හොඳ ටික චුට්ටක් හිතෙන්න ඕන නිසා. ඉතින් මම ඊට පස්සේ ලිව ඕෆ් කරගන්නවා. මේ වගේ ප්‍රමාණයට හිතුනට පස්සේ ඇත්තටම මෑ එක ගොඩක් හොදි තිබ්බහම ඒක ඇත්තටම ගොඩක් දිය රහක් වගේ තමයි එන්නේ. ඒ නිසා තමයි මම මෙන්න මේ වගේ ප්‍රමාණයට හින්දලා තියෙන්නේ. ඇත්තට මේ වගේ මාරම රසයි. ඒ වගේම ඔයාලත් හදලා බලලා ඔයාලගේ අදහස අපිටත් කමෙන්ට් කරන්න. ඒ වගේම මේක හොඳයි නම් ඔයාලා දැක්කත් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.